මේ ගල්මඩුවේ කුඩතාල හන්දියෙන් ඇවිල්ලා කිලෝමීටර් 1.5ක් විතර ගියාම හම් වෙන මේ රඹුක් වැල්ලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ඉදිකරපු දර්ශනීය විහාරස්ථානට තමයි මේ ඇවිත් තියෙන්නේ. ඉතින් මේ කීර්ති වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා ගැන වෙන මොනවා හරි චෝටුතාවට කියන්න තියෙනවද? කියන්න බලන්න. ඇයි අපිට වැදගත් වෙන්නේ? වීර පරාක්‍රම වෙහෙර විහාර ශ්‍රී ලංකාවේ අන්තිම සිංහල රජු මතක තියාගන්න. අන්තිම සිංහල රජු දෙවෙනි විමලධර්ම සූරි රජුගේ පුතා. හොඳද? නමුත් අවාසනාවකට ඒ රජුරෝ අවුරුදු 16 දී තමයි රජ වුනේ. අවුරුදු 16 කොල්ල කාලේ. රජ වුණාට අර කෙලිලොල්ල ඉන්නේ සෙල්ලක්කාර පවුලේ ඉන්නේ මහා ජරා පුතු ඒ වගේ ජරාම පුතේ. ඉතින් එයාට කියන්නේ සෙල්ලම් නිරුදු කියලා කියන්නේ. එයාට කියන්නේ සෙල්ලම් නිරුදු. සෙල්ලම් නිරුදු කියන කොච්චර වාත්ම ඉතින් අර කාන්තාවන් පස්සේ යන නිකන් අර භෞතික නිකන් මහා අමුතු චරිතයක් තියෙන පුජ්‍යලේ. ඉතින් මෙයා ගැන ගොඩාක් දේවල් විස්තර තියෙනවා වශයෙන් කතා කරන්න බෑ. ඉතින් මේ රජතුමා මේ මොකද කරේ තමන් මේ ඉදි කළා හැමතැනම මේ විහාරස්ථාන. තමාගේ නාමයෙන් ඉතින් හැබැයි බෞද්ධ ආගමටත් යම් සේවයක් කරා. මම හිතන්නේ තමන්ගේ හිත දන්න ඕනේ තමන් කරන්නේ තමන් මහා පාපතරය කියලා. ඒකෙන් මිදෙන්න යම් විදිහක මානසික සාහනයක් බලාපොරොත්තු වෙන තමයි මේ වගේ වෙහෙරද. ඕගොල්ලන්ට අර පේන ගඟ කියන බලන්න මොකද්ද කියන්නේ? මහවැලි ගඟේ කැලලා. මහවැලි ගඟ නේද? මහවැලි ගඟේ එතනට පේන්නේ. ওই මහවැලි ගඟ ඉවරේ තමයි මේ විහාරස්ථානයේ ඉදි කරේ කවුද? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජතුමා. ඉතින් ඉදි කළා අවශ්‍ය කරන ගොඩ ඉඩම් මඩ ඉඩම් විහාරේ නලතුවට පරිත්‍යාග කරලා තියෙනවා. දැන් මේ ඔයගොල්ලෝ දකින්න තියෙන මේ බිසිතුන් ඔක්කොම මේ විහාර මන්දිරයට ඇතුළේ දැන් මේ අවුරුදු 350කට වඩා පැරණි අවුරුදු 350කට වඩා පැරණි ඒ නියම මුල් තත්ත්වයේ මේවා මුකුත් ප්‍රතිසංස්කරණය කරලා නැහැ. දැන් අපි මේ ගමනේදී හම්බෙන් දැක්ක දල්දා වහන්සේ වැඩම කරන ඉන්දිරාජා හත්තිය නේද බොහොම ගෞරවයි. ඊළඟට අනිත් එක්කෙනා යාගේ යාළුවා වගේ ඉන්න ධර්මරාජා හත්තිය දැකීමේ දුර්ලභ අවස්ථාව ලැබුණා. එතකොට මම දැන් ගියානේ තත්තර මේ සංඝාවාසයට. ගියාම මම ඉස්සලා හැව්වේ අපේ ගොපාමුණු ඉන්නවද කියලා අවාසනාවට වගේ කොල්ලට ගොපාමුණු අඳුන්නේ පාන්දර දුර ගමනකට වැඩලා. එහෙම නොවුනනම් ඒ ඔය දෙවෙනි තට්ටුව වලට මෙතන යන්තම් පේනවා දෙවෙනි තට්ටුවේ තියෙනවා මේ පන්සලේ පෞරාණික දේවල් අටමුණ ඇතුළත් එක්ක පොඩි කුරු කෝටි කෞතුකාගාරයක්. ඒකේ විදුරු ෂෝකේස් තියෙනවා ලස්සට හදලා ඒක විදුරු ෂෝකේස් එක දිහා ඇත්තටම මේ බැලිය යුතු දෙයක් කවුද දන්නවද? අපේ මේ සෙල්ලම් නිර්දෝ නැත්තම් වීර පරාක්‍රම රාජසිංහ රජු වැඳපු අපි කියන්නේ ෂර්ට් එක කෝට් එක වගේ ඡාමත් තියෙනවා. අවුරුදු 300 රාජසිංහ රජතුමාගේ තියෙනවා වගේ මෙයාට ඒක දාලා තියෙන මට ඕගලට රාජසිංහ රජතුමා හිතාගෙන ආවේ මේ දාන වෙලාවේදී හාමුදුරුවෝ සෙට් වෙයි කියලා හිතාගෙන. දැන් මම මේ ස්ථානට වැඩම ඇවිල්ලා තිනවා 4 පාරක්. 4 පාරෙන් ගිය පාර ගිය 6 මාසයකට ඉස්සෙල්ලා පාර තමයි යන්තම් හාමුදුරුවෝ අල්ලගෙන හාමුදුරුවෝ ටික ගියා. එතකොට ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජුගේ ඇදපු එකම ඒ ලස්සන වස්ත්‍රය ඒ කාලේ අර අමුතු නූලෙන් හැඩ දාලා අද්දික මෙහෙම දිගට දාලා පේනවා ඒක ඇඳුම දිහා බලුවාම මේ ෂර්ට් එක දිහා බලුවාම කොයිතරම් හැඩිදඩි පුජ්‍යලේද කියලා. ඒක වෙනම වීදුරු ෂෝකේස් එක තියෙනවා. මොකද මම කියන ආයාවුත් මේ එතකොට විතර මේ කවුරුන් කිව්වද දැනගන්න. ඒක වීදුරු ෂෝකේස් එක අනිත් එක එනකොට තියෙන මේ සයිස් ඔය සයිස් මේ තාල ඇඳක් තියෙනවා. ඒ ඇඳේ මේ විට්ටම මෙන්න මෙච්චක් විතර ගණන් කරනවා. නමුත් ඒක යන මේව නෑ වැල් නෑ. මම ඇහුවා ඒ ඇඳ මොකක්ද කියලා. ඒ තමයි රජතුමා හිතාගත්තු ඇඳ. ඒක පරිත්‍යාග කළා තියෙනවා මෙහාට. රජතුමා හිතාගත්තු ඇඳත් පරිත්‍යාග කළා තියෙනවා. එන්න සයිස් මම හිතන්නේ හොඳ හැඩිදඩි පුරුෂයෝ 4 දෙනෙක්වත් ඕනේ ඇඳ උස්සන්නේ. එහෙම නැතුව නම් බෑ. ඊළඟට තව තියෙනවා එකක්. තව විශේෂත්වයක් තමයි තුම් පුටුව කියලා එකක් තියෙනවා. තුම් පුටුව මෙහෙම ඉන්නවා කියන්නේ. මෙහෙම ඉන්නවා. ඊළඟට මෙහෙම තව තියෙනවා. ඒ පුටුව එකට එකට සෙට් කරලා හදලා තියෙන්නේ. ලංකාවේ තුන් පුටුවක් තියෙන එක විහාර දෙකයි. ඒකට කියන්නේ තුන් පුටුව 1903 තමයි ඒවකට හිටපු විහාරාධිපති වහන්සේ 1903 තමයි තුන් පුටුව හදලා තියෙන්නේ. එතකොට දැන් මම මෙතන වාඩිවුණාම අනිත් දෙන්නත් එක්ක කිසිය පහදුවකින් තොරව ලස්සනට කතා කරනවා. මෙයා එකක් කතා කරනවා මෙයාත් එක්ක ඒතර උදුක ලස්සන ඒකට කියන්නේ තුන් පුටුව කියලා. එතකොට දැන් මේක කෞතුකාගාරේ පුකක් තියෙන්නේ වීර පරාක්‍රම රජුරුවන්ගේ ඇඳපු හැට් කියන්නේ ෂර්ට් එක කියලා අපි කියන්නේ ෂර්ට් එක තියෙනවා. එතුමා පාවිච්චි කරපු ලස්සන ඇඳ තියෙනවා. තාමත් හොඳ තත්ත්වයේ ජැකට් වගේ තියෙනවා. සහ අර තුන් පුටුව තියෙනවා. තව පොඩි පොඩි රකම් ගොඩක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ ඒකයි කියලා වාසනාවට වගේ මේ අහුවාම දෙන්නගෙම කිව්වා ගෝලියෝ දෙන්නගෙම දුර පළාතට ගියා ඉන්නේ අවශ්‍යලයි කියලා.